வணக்கம். வணக்கம் ஆசிரியர். වීඩියෝස් ටික ඔන් කරමු අපි ඔක්කොමලා. හරි. පුතේ අපි මේ වෙනකොට ඔක්කොම අකුරු ටික ඉවරයි නේද? සම්පූර්ණ දෙමළ හෝඩියම කතා කරලා ඉවරයි. එතකොට ඒ වගේන් අභ්‍යාසත් කරා. මම හෝම්වර්ක් වලට අභ්‍යාස කරගෙන එන්න කිව්වා. මතකයි නේද හැමෝටම? හැමෝම කරා නේද අභ්‍යාස ටික? හරි. අද මම ලොකු වැඩක් කරනවා කියලා කිව්වා. මොකක්ද අද කරනවයි කිව්වේ? මතකයි නම් අත උස්සන්න. කියන්න බලන්න. මොකද්ද කරනවා කිව්වේ අද? විභාගයක්. විභාගයක් දෙනවා කිව්වනේ. පේපර් එකක් දෙනවා කිව්වා. දැන් පාඩම් කරලාද ආවේ? පාඩම් කරලා ආවයි කොබලන්? අත උස්සන් පාඩම් කරලා ආවයි? හරි. දැන් ගන්න හැමෝම CR කොලයක්. මැද පිටුවක් කඩලා ගමු ලස්සනට. CR කොලයක මැද පිටුවක් කඩලා ගන්න ටක් ගාලා. මැඩම් CR කොලයක් නැත්නේ. තනි රූල් කොලයක්ද ගන්නද? තනි රූල් එකක්. තනි රූල් ඕනි. තනි රූල් කොලයක් ගන්නකො CR තනි රූල් කොලයක්. පොස්ට් කොලයක් හරි කමක් නෑ. හරි? තී නේද? දැන් ටියුට් එක බලන්න බෑ. හරි ටියුට් එක වහන්න. ටියුට් එක අම්මලාට දෙන්න. පුතාලා තනියම උත්තර ලියන්න ඕනේ. හරිද? කොහෙන්වත් බලන්න එපා. තමන්ට අවංක වෙලා තනියම උත්තර ටික ලියන්න. හරි? හරි. ටීචර් පේපර් එක දානවා ස්ක්‍රීන් එකට. ඔයාලට තියෙන්නේ උත්තරේ විතරක් ලියන්න. හරි? ප්‍රශ්න අංකේ දාන්න, උත්තරේ ලියන්න. පේපර් එක ක්ලාස් එක ඉවරනාට පස්සේ ගෲප් එකට මම දානවා. හරිද? උත්තරේ විතරයි අපි ලියන්නේ. දන්න විදියට කරගෙන යමු. හැමෝම වීඩියෝ ඔන් කරගන්න ඕනි. වීඩියෝ ඔන් කරගෙන ඉන්න ඕනේ. කාටවත් වීඩියෝ ඔෆ් කරන්න බෑ. පේපර් එකක් නේ කරන්නේ. හැමෝම වීඩියෝ ටික ඔන් කරන්න. කට කියවලා උත්තර ලියන්න.
පළවෙනි ප්‍රශ්නේ කරලා ඉවරයි නම් දෙවෙනි ප්‍රශ්නෙට යන්න. එකම ප්‍රශ්නේ එල්ලිලා ඉන්න එපා. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් එතන හිස් තියන්න. මම පේපර් එක ඩිස්කස් කරනකොට ආන්සර්ස් ටික කියලා දෙන්නම්. තේරෙන්නේ නැති හැම එකම ඊට පස්සේ පුතාලා ලියා ගන්න. තේරෙන ටික දැනට කරගෙන යන්න. තමයි ප්‍රශ්න ලියන්නේ නැහැ. ආන්සර් එක විතරයි ලියන්නේ.
මෙවැනි ප්‍රශ්න තාම කරන බබාලා අත උස්සන්න. කවුරුත් නැහැනේ. හරි. ප්‍රශ්නෙට තව විනාඩි 5ක් දෙන්නම් ඉවර කරන්න.
ඉතින් නේද වෙලාව? මුළු පේපර් එකටම උත්තර ලිව්වා අය අත උස්සා. ඔක්කොටම උත්තර ලිව්වා අය. තේරෙන්නේ නැති ප්‍රශ්න තිබ්බද? තේරෙන්නේ නැති ප්‍රශ්න තිබ්බද ළමයි? නෑ ටීචර්. නෑ. ලේසියිද පේපර් එක? ලේසියිද? ඔව් ටීචර්. ඔව් එහෙනම් ටීචර්. කමක් නෑ. පුදුමයි. ලේසි කිව්වමයි. සාමාන්‍යයෙන් කියන්නේ නෑ ලේසි කියලා. එහෙනම් ලේසි ඇතිනේ. හරි. එහෙනම් අපි උත්තර ටික බලමුද? ගන්න රතු පෑනක් අතට හැමෝම. හා ටීචර්. හරි. පළවෙනි ප්‍රශ්නේ. බලන්න. හිස්තැන් පුරවන්න තියෙන්නේ. දෙමළ භාෂාවේ සම්පූර්ණ අක්ෂර කීයද පුතේ අකුරු? 30යි. 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 ටීචර් අපි හරි දාගන්නද? ඔව් පුතේ හරි දාගන්න. ස්වර අක්ෂර කීයද ළමයි? 12යි. 12යි. ස්වර අක්ෂර 12යි. ව්‍යංජන අක්ෂර කීයද? 18යි. 18යි. සඳහා ඕනෑම පිල්ලමක් ලිවිය හැක. මොකද්ද මෙතනට එන්නේ? මොනවටද අපිට ඕනෑම පිල්ලමක් ලියන්න පුළුවන් පුතේ? ව්‍යංජන අක්ෂර වලට නේද? ව්‍යංජන අක්ෂර සඳහා ඕනෑම පිල්ලමක් යෙදිය හැකිය නේද? ලිවිය හැකිය. එහෙනම් උත්තරේ වෙන්නේ ව්‍යංජන අක්ෂර. අක්ෂර ලියන්න. ඊළඟට ව්‍යංජන අක්ෂර තනිව ලියන විට මොනවද කරන්න ඕනි? හල් කර. හල් කරන්න ඕනි නේද? හල් කර ලිවිය යුතුය. ඔක්කොම හරිනම් ලකුණු 5ක් දාගන්න. 5ක් නෙමෙයි 10ක්. ඔක්කොම හරිනම් ලකුණු 10ක් දාගන්න එකකට දෙක ගන්න. හරි ගාන ගණන් කරලා ඒක දෙකකින් වැඩි කරන්න. ඊළඟට පහත සඳහන් දෙමළ අකුරට ගැලපෙන සිංහල අකුර ලියන්න. මොකද මේ පළවෙනියට තියෙන අකුර? අයන්න. අයන්න. පළවෙනියට තියෙන්නේ දෙවැනියට තියෙන්නේ ආයන්න. ආයන්න. 3 ඊ. ඊ. ඉතින් හරි පිළිවෙලට දීලා තියෙනවනේ. ඒ හින්දා අපිට ලේසි. ඊළඟට ඊයන්න. ඊ. ඊ. ඊළඟට උ. ඊළඟට ඌ. 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 ඊළඟට ඒ. ඒ. ඊළඟට ඒ. ඒ. 9 වෙනි අකුර මොකද්ද? ඒ. අයි. අයි. 9 වෙනි අකුර අයි. ඊළඟ අකුර ඕ. ඔව්. ඊළඟට ඕ. ඕ. ඊළඟට අව්. 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 කොම හරිනම් ලකුණු 24ක් දාගන්න. දෙක ගානේ එක හරියකට ලකුණු දෙක ගානේ. අඩුපාඩු තියෙන තැන්වල ලියා ගන්න පුතේ.
තුන්වෙනි ප්‍රශ්නෙට යමු. සිංහල අකුර ඒකෙත් ලියන්න තියෙන්නේ නේද? බලන්න පළවෙනියට තියෙන්නේ මොකද්ද මේ අකුර? කියන්න බලන්න. Ut. 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 දෙවැනියට Up. උප්. තුන්වෙනියට හතරවෙනියට අල් බයන්න නේද? පස්වෙනියට මූර්තදද දන්තදද? මූර්තද එක. හරි. හොඳ ළමයි නියමයි. මූර්තද ඊළඟට මේ න එකට මොකක්ද අපි කිව්වේ? මොන සුළි න කියලාද? මොන සුළි නද කිව්වේ පුතේ? බිංදු දෙකක් තියෙන න එක මොකක්ද? රෙන්ඩු සුළි න නේද? රෙන්ඩු සුළි න තමයි මේකට කිව්වේ නේද? රෙන්ඩු සුළි න. ඊළඟට මේකට මොන නද කිව්වේ? මේ මොන නද? මොන සුළි නද? මූර්තජන. හරි මූර්තජන තමයි. මූර්තජල්න යන්න තමයි දෙමළෙන් ලස්සන වචනයක් කිව්වා. සුළි තුනක් තියෙන හින්දා මූන්රු සුළි න. මූන්රු සුළි න. හොඳයි ඈ. ඔයගොල්ලෝ ඔක්කොමලා හොඳයි නියමයි. ඊළඟට අකුර මොකද්ද? උච්ච අකුර. Ut. ඊළඟට උත්. Ut. ඊළඟ අකුර Ut. උත්. ඊළඟට බින්දුව නේද පුතේ? බින්දුව ඊට පස්සේ. ඊළඟට මූර්තජ නෙමෙයි දන්තද. හොඳට මතක තියාගන්න දන්තද ලක්. Sermal. Nama ඒක බලන්න ඕෆ් කරමු. ප්‍රශ්න අහද්දි විතරක් කතා කරමු. ලකුණු 24යි. 24යි. එකකට දෙක ගානේ. හතරවෙනි ප්‍රශ්නේ. මේ දීලා තියෙන අකුරු තියෙනවනේ වචන ටික තියෙනවනේ නේද? මේ වචන වලට ගැළපෙන දෙමළ අකුරේ අදාළ අකුරට ගැළපෙන දෙමළ අකුර තමයි ලියන්න ඕනේ. බලන්න මම ලියන්නම්. පුතාලා ඒ විදිහටම ලියලා තියෙනවා නම් හරිද? හරි. ටීචර් ලියන එකම තියෙන්න ඕනි. වක අමතර මේ අකුරු මේමම තියෙන්න ඕනි ළමයි. උදය ඊළඟට පහන එන අකුර වෙනස් වෙලා තිබ්බට කමක් නැහැ ලකුණු දෙන්න. මේ න ලියලා තිබ්බත් ලකුණු දෙන්න කමක් නැහැ. අදට විතරක් අපි ලකුණු දෙමු. ඊළඟට කන් ඔන්න යහපේ. Teacher. ඔව් ඊචර් අර ර කියන එකට අනිත් එක ලියලා තිබ්බත් කමක් නැද්ද? අර අමතර කියන එකට? කමක් නැහැ. කමක් නැහැ. Okay,
ඊළඟට මරම්. මරම් කියද්දි පුතේ මේ රම තියෙන්න ඕනි වෙන ර එකක් නම් තියෙන්න බෑ. හොඳේ. මේ ර එකම තියෙන්න ඕනි මරම්. ඊළඟට අප්පම්. ඊළඟට කතරගම. ර එක වෙනස් වුණාට කමක් නෑ. ඊළඟට මනස. ඊළඟට කහට. වැරදි තැන්වල ලියා ගන්න. ටීචර් ඔක්කොම හරිනම් කීයද? ලකුණු 30යි. එකකට ලකුණු 3 ගානේ. ලකුණු 30යි. ටීචර් ඔව්. අර කතරගම කියලා ටීචර් දෙකක් ලිව්වනේ. ඔව්. ඒකේ දෙවැනි එකේ ටීචර් ගිය සතියේ කිව්වනේ අර රයන්න කපලා ටයන්න කරගන්න කියලා. ඔව්. එහෙම කරගන්න කිව්වේ ටීචර් කොතනදද? මේ ඕකට බලන්න. ලියලා හරි. මං කියලා දෙන්නම් ඒ කෑල්ල. පුතා පටලගෙන ඉන්නේ. ඒක කියලා දෙන්නම්. ටීචර්. ඒකේ අඩුපාඩු ටික හදා ගන්නකො මං ඊට පස්සේ යාළුවා අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. ලකුණු පුතේ 88යි. හරි 88න් තියෙන්නේ අර කලින් ඒ වගේ 12 12නේ තිබ්බේ ඒ හින්දා. ඒ කියන්නේ 24 24නේ අපි එකතු කරේ ඒ හින්දායි එහෙම තියෙන්නේ. 88න් කීයද කියලා දාගන්න. 88න් උඩින් දාන්න කීයද කියලා. ලස්සනට දාන්න දන්නවනේ නේද? දාන්න 88න් 88 නම් එන්න මෙහෙම. දැන් රවුන්ඩ් කරලා තරු දෙකකුත් ඇඳගන්න. 88න් 88ම තියෙන අය. 85ට වැඩි ළමයි අත උස්සන්න ලකුණු. 85ට වැඩියෙන් තියෙන අය අත උස්සන්න. හොඳයි. ඔක්කොමලටම 85න් ඉහළ නේද? හොඳයි. හොඳටම හොඳයි. හරි. යාළුවා ප්‍රශ්නයක් ඇහුවා. මෙන්න ප්‍රශ්නෙට උත්තරේ. මේ අකුරු දෙකටම අපි ර කියලා කියන්නේ. හරිද? මෙහෙම නිකන් තියනකොට ර කියලායි කියන්නේ. උඩට හල් කිරීම දැම්මහම තමයි අර විදියට වෙනස් වෙන්නේ. උට් අකුර වෙන්නේ මේ උට්නේ. හරිද? මේක දැන් පටල ගන්න එපා ට අකුර ලියන්නෙත් මෙහෙම අපි හොඳේ. මේ ට. හරි? එතකොට හල් කිරීම දානවා කියන්නේ අකුර උඩින් තිතක් තියනවා කියන එකනේ නේද? මේ අකුර උඩින් තිතක් තිබ්බහම උට්. මේ ර එක උඩින් තිතක් තිබ්බහම මෙන්න මේ ර එක උඩින් තිතක් තිබ්බහම උට්. හරි? මෙන්න මේ ර එක උඩින් තිතක් තිබ්බහම ර්. දැන් වෙනස තේරුණාද කෙල්ල? ඕ ටීචර්. හරි. එහෙනම් පැටලිලා තිබ්බ එක ලියා ගන්න. ඕන අය නෝට් එක දාගන්න. රතු පෑනෙන් ඕන කෙනෙක් ඉන්නවනම් නෝට් එක ලියා ගන්න මේ චුට්ට.
හරි. වෙන වැඩ නවත්තලා හැමෝම මේ පැත්ත හැරිලා මම මේ කියන ටික අහගන්න. ඔන්න පදනම් පාඨමාලාව ඉවරයි. හරි. පදනම් පාඨමාලාව ඉවරයි. ලබන සතියේ ඉඳලා අපිට තියෙන්නේ පුතේ 6 වසරේ වැඩ ටික පටන් ගන්න. 6 වසරේ වැඩ ටික පටන් ගන්න කියන්නේ ඔයාලා දන්නවා මේ වෙනකොටත් පුතාලට ඉගෙන ගන්න තියෙන්නේ මොඩියුල් සිස්ටම් එකක් නේද? දන්නවා නේද? මොඩියුල් විදියට තමයි පුතාලට 6 වසරේ ඉඳන් තියෙන හැම විෂයක්ම ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට දෙමළත් ඉගෙන ගන්න තියෙන්නේ මේ විදියටම තමයි. මම ලබන සතියේ ඉඳලා පන්ති කරන්නේ ඒ මොඩියුල් සිස්ටම් එකට තමයි. හරිද? මහා ලොකු විශේෂ දෙයක් නැහැ. කලින් කරගෙන මේ දැන් අපි පදනම් පාඨමාලාව කරා වගේම තමයි කරගෙන යන්නේ. ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හරිද? පන්ති වෙලාව ලියා ගන්න ඔයාලා ගෲප් එකෙත් මේ වෙනකොට දාලා ඇති. ක්ලාස් තියෙන දවස කවද්ද කියලා ජනවාරි ඉඳලා. හරි 2026 ජනවාරි 6. ජනවාරි 6 තමයි පළවෙනි 6 වසරේ පන්තිය පටන් ගන්නෙ. ජනවාරි 6 අඟහරුවාදා හවස 7:30 ඉඳන් 9 වෙනකම්. ඒ කියන්නේ රෑ නේ හවස නෙමෙයි රෑ. රෑ 7:30 ඉඳන් 9 වෙනකම් තමයි පන්ති තියෙන්නේ. හරි. එතකොට පළවෙනි සතිය නොමිලේ පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. දෙවනි සතියේ ඉඳලා ඒ අදාළ මාසෙට පන්ති ගාස්තු ගෙවලා තමයි පන්තියට සම්බන්ධ වෙන්න ඕනි. ඒ හැම විස්තරයක්ම ඔයාලගේ ගෲප් එකට දාන්න. හරිද? ඒ හින්දා ගෲප් එකේ දාන හැම මැසේජ් එකක් ගැනම අවධානයෙන් ඉන්න. ඒ හැම මැසේජ් එකක්ම හොඳට කියවන්න. හරි? ඔයාලා කියවන්න. එහෙම නැත්නම් අම්මලාට කියන්න හරියට මැසේජ් ටික කියවන්න කියලා. හරිද? පොත් ලිස්ට් එකක් තියෙනවා. ඒ පොත් ලිස්ට් එකත් ඔයාලට ගෲප් එකට දානවා. හරිද? ඒ පොත් ලිස්ට් එකේ විදිහටම පොත් ටික හදා ගන්න ලස්සනට කවර දාලා ඒ අදාළ පොත ලස්සනට නම් කරගන්න. හරි? කවරේ ලස්සනට නම ගහලා නම් කරගන්න පොත. මොකද මම කියනවා පුතේ මේ පොත ගන්න. අපි කියමුකෝ රචනා කියලා. පුතේ රචනා පොත ගන්න. හරි? පොතේ ව්‍යාකරණ පොත ගන්න. ඒ විදිහට පොත මං කියනවා. ඉතින් ඒ කියනකොට ඔයාලා ගාව පොත තියෙන්න ඕනේ. පොත පෙළ හොයන්න බෑ. මේක මොන පොතද මේක මොන පොතද කියලා ඉන්න දැම්ම පොත් ටික හදා ගන්න. ගෲප් එකට පොත් ලිස්ට් එක දානවා. ඒ පොත් ලිස්ට් එකේ තියෙන විදිහට පොත් ගන්න. CR පොත් ගන්න එපා. විශේෂම දේ CR ගන්න එපා. B5 කමක් නැහැ. එක්සර්සයිස් පොත් ගන්න. පොඩි පොත් ගන්න. B5 හරි එක්සර්සයිස් හරි. හරි? CR පොත් ගන්න එපා. හරිද? හරි. ඊළඟට හැමදාම ලයිව් ක්ලාස් එකට එන්න බලන්න පුළුවන් තරම් හදිස්සියේ හරි මොනම හේතුවක් හින්දා හරි එන්න බැරි වුණොත් හරිද? රෙකෝඩින් එක අරගෙන බලන්න ඕනේ. හරිද? රෙකෝඩින් එක බලලා තමයි ඊට පස්සේ සතියේ පන්තියට එන්න ඕනේ. තේරුණාද කියන එක? මොකද එක සතියක් පන්ති ආවේ නැති වුණොත් ඊළඟ සතියේ කරන වැඩ ටික කරගෙන යන්න අමාරු වෙනවා. හරිද? අපිට පිල්ලන් ටික ඉගෙන ගන්න තියෙනවා. මුලින්ම මම පිල්ලන් ටික කරන්නේ. දැන් මේ වෙනකොට ඔයාලා අකුරු ටික දන්නවා. හරි? අකුරු ටික ඉගෙනගෙන ඉවරයිනේ අපි. එතකොට පිල්ලන් වලින් තමයි පටන් ගන්න තියෙන්නේ අපිට වැඩ ටික. ඒ හින්දා එක පිල්ලමක් හරි මිස් වුණොත් පුතේ වැඩ ටික කරගන්න අමාරුයි. මොකද හරියට දෙමළ වචනයක් දැක්කහම කියවන්න නම් අපි හැම පිල්ලමක්ම දැනගෙන ඉන්න ඕනේ. දෙමළ වල තියෙනවා පිල්ලම් 12ක්. හරි? ඒ 12 මුලින්ම මම කරනවා. 14ක් තියෙනවා. ඒ පිල්ලම් 14 මම කරනවා. එතකොට ඒ පිල්ලම් 14 මිස් කරගන්න එපා. හරිද? හදිස්සියේවත් එන්න බැරි වුණොත් රෙකෝඩින් එක අරගෙන රෙකෝඩින් එක බලලා තමයි ඊට පස්සේ සතියේ පන්තියට එන්න ඕනි. හරි? රෙකෝඩින් ගන්න කොහොමද කියලාත් ඔයාලගේ ගෲප් එකට දානවා. ඔය ක්ලාස් එකේ ලින්ක් එක දාන ෆෝන් නම්බර් එකක් තියෙනවා නේද? අන්නේ ෆෝන් නම්බර් එකට තමයි මැසේජ් එකක් දාලා රෙකෝඩින් එක ඉල්ල ගන්න ඕනි. ඒ හැම විස්තරයක්ම ගෲප් එකට දානවා. එහෙනම් ගෲප් එක ගැන අවධානයෙන් ඉන්න. හරිද? හරි. ගැටලු තියෙනවද? ප්‍රශ්න තියෙනවද මොනවා හරි අහන්න? නෑ නේද? හරි. එහෙනම් අපි වෙලා විවර වෙලා තියෙන්නේ. අදට පන්තිය මේ ඉවර කරමු. අලුත් අවුරුද්දේ අලුත් වැඩ ටිකකින් හම්බ වෙමු. හරිද? හරි. හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. ආයිබෝවන්. අයිබෝවන් ඩියර්. අයිබෝවන් ටීචර්.